ඇඩ්‍රිනලින් වැඩෙනලු ස්රාවය වෙලා තිබ්බේ මේ තාප්පෙට එක කකුලයි අර තාප්පෙට එක කකුලයි එහා පැත්තේ. හරි? ඉතින් ඒ දෙක ඒ වෙලාවේ ස්රාවය වුණේ නැත්නම් අද ජීවිතු අතර නැහැ. ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින් ස්රාවය වෙන්නේත් මෙන්න මෙයාගේ ක්‍රියාව ඩබල් කරන එක වෙන්නේ. අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වුණා පහර දීම් පලයන් පටන් ගන්නවනේ. මේක දිගින් දිගටම උත්තේජ වෙනකොට ටිකක් වෙලාදී පටන් ගන්න මොකද්ද? අන්න මොකද්ද? කොහෙද? අධිමුක්ඛ මජ්ජාව උත්තේජනය වෙලා අන්න මොනවද? ඇඩ්‍රිනලින් සහ නොඇඩ්‍රිනලින් ස්‍රාවයත් පටන් ගන්නවා. එතකොට නිකන් බූස්ට් කරා වගේ මොකද වෙන්නේ? අන්න යන කාර් එකක් රේස් කරගෙන යන කාර් එක නයිට්‍රජන් ගැහුවා වගේ එකපාරටම ඩබල් වෙනවා මේකේ වේගය. ඔයගොල්ලෝ මේ පද්ධතිය වැඩ කරලා තියෙනවා තමයි. ඔය පද්ධතිය වැඩ කරපු අවස්ථාවක් නැද්ද? ඒ කියන්නේ එන්නම හිතා ගන්න බැරි දේවල් වෙනවා. එහෙම අවස්ථාවක් නැද්ද? දැකලා නැද්ද? දෙట్లా නැද්ද? ඔය කැම්පස් එකේ පුතා මේ තියෙනවා මේ අපේ ඔය අපි යන කාලේ කැම්පස් එකේ තියෙනවා මේ එහෙම කිව්වට කමක් නැද්ද? වලි. හරි? දැන් වලි පටන් අරගෙන නමන්න වෙච්ච වැඩේ හරි. වලි පටන් අරගෙන ඔය දැන් පනගෙන කාලේ අපි ගේට් පිටින් එන පල්ලෙහාට තේ එකක් බොන්න යන්නේ කියලා. එනකොට අපි 4 දෙනෙක් හරි. අපි යාළුවෝ 4 දෙනෙක් පල්ලෙහාට තේ එකක් බොන්න කියලා එනකොට අර සෙට් එකේ බස් සෙට් එකක් එනවා මල ගෙදරක ගිහිල්ලා. හරි? දැන් මගක් දුර යනවා. අනකොට අන්න අර සෙට් එක වෙන්න මුන් යනවා කියලා මොකද කරේ? මුන් ගහලා පන්නන්න පටන් ගත්තා. ඔයා කියන්නේ දැන් මම තමයි අවසානම දුවන්නේ. හරි? ඉස්සරහ දුවනවා අපේ ඉතින් අයියා කෙනෙක්. දෙක දුවනවා අපේ යාළුවා. තව එකෙක් පිටිපස්සෙන් දුවනවා. පොර වැඩි දුවන්නේ. වැටෙනවා නැගිටිනවා. මමත් පිටිපස්සෙන් දුවනවා. හරි දුවලා අපේ අයියන් ඉහරනේ කොහටද දන්නවද? ඔහම ගිහිල්ලා කැම්පස් එකේ එහා පැත්තෙන් තියෙනවා ආයේ තාප්පයක් තියෙනවා. ඒ තාප්පෙන් පයින්නන කොහටද? ඒ තාප්පෙන් ඇතුළට පයින්න පුළුවන්. ඔයා කියන්නේ එතන තියෙන්නේ තාප්ප දෙකක්. ඔන්න ඔහම එක තාප්පයක් තියෙනවා. එහා පැත්තේ තව ඔහම තාප්පයක් තියෙනවා. මෙහෙම තාප්පයයි ඔය පැත්තට තාප්පයයි. හරි? මොකද කරේ? හරි? දැන් පළවෙනි ඉර ගිහපු අයියා මොකද කරේ? අඩිය තිබ්බ මේකට දීව පැන්නා. දෙවනියත් පැන්නා, තුන්වෙනියත් පැන්නා. හරි? දැන් අරුන් පන්නන් එනවා ළඟ එනවා. හරි? ඉන්න තොගයක් එනවා. අවුනොත් ආයේ කැලලක ඉතුරු වෙන්නේ නැහැ. හරි? ඔයා කියන්නේ හිතා ගන්නවත් බෑ. කාගේ බලයේද? මුලින්ම කාගේ බලයේද? අනුවේගී පද්ධතිය බලේ. ඒ වෙනකොට අනුවේගී දිගින් දිගටම උත්තේජනය කරලා ඇඩ්‍රිනලින් වැඩෙනලු ස්රාවය වෙලා තිබ්බේ මේ තාප්පෙට එක කකුලයි අර තාප්පෙට එක කකුලයි එහා පැත්තේ. හරි? ඉතින් ඒ දෙක ඒ වෙලාවේ ස්රාවය වුණේ නැත්නම් අද ජීවිතු අතර නැහැ. හරි? ඇත්තම කතාව ආය ජීවිතු අතර නැහැ අද. එහෙනම් හොඳට ෂොට් එක හම්බෙනවා. මේ අන්න ඔය තාප්ප දෙකෙන් පයින් නැත්නම් දැන් ගිහලා පයින් කරන තාප්ප දෙකෙන් ජීවිතේ වෙන ගන්න හම්බෙන්නේ නැහැ. හේතුව එහෙම නිකන් සාමාන්‍ය විදිහට පහින්න බෑ. දැන් වැටක් වෙන ගන්න බැරි කොට අරක වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? වැඩ කරනවා ළමයි මේ දේහය ආරක්ෂා කරන්න එයා උපරිමයෙන් ක්‍රියා කරනවා. පැහැදිලිද? හරි.